හායි යාළුවනේ, ඉතින් අද අපි හදන්න යන්නේ ඊවිනිං ස්නැක් එක. මුලින්ම අපි මේ රසම රස ස්නැක් එක හදාගන්න අමු මිරිස් ටිකක් කපා ගමු. ඊළඟට අපිට තම්බපු බිත්තර ටිකකුත් ඕන. එක බිත්තරයක් 4ට කපා ගන්න. කපලා දාපුවාම ලොකුවට හැපෙන නිසා අපි ඉස්සෙල්ලාම කඩාගත්ත කරපිංචා ටික අපි කොටලම අපේ ස්නැක් එකට එකතු කරගමු. දැන් අපි තම්බගත් අල ටික පොඩි කරගමු. පෑන් එකේ තෙල් රත් වෙන්න තියලා ඒකට ලුණු එකතු කරගන්න. දැන් අමු මිරිස්. ඊළඟට තලාගත්ත කරපිංචා ටික. ඒ ටික හොඳින් බැදගන්න. හොඳින් බැදීගෙන එද්දී ඒකට කහ කෑලි මිරිස්, ගම් මිරිස්, ලුණු සල්පයකුත් එකතු කරගන්න. ඊළඟට පොඩි කරගත් අල ටික එකතු කරලා හොඳින් මික්ස් කරගන්න. ඊළඟට අපිට අපේ බැටර් එක හදාගන්න පාන් පිටි, මිරිස් කුඩු, කහ ලුණු සල්පයකුත් එකතු කරගන්න. බිත්තරයකුත් දාගෙන කවලම් කරගන්න. අවශ්‍ය පදමට වතුර එකතු කරගන්න. ඊළඟට මික්සර් එක මැදට බිත්තර එකතු කරගෙන ගුලි කරගන්න. බැටර් එකෙන් කවර් කරගන්න. බිස්කට් කුඩු තවරා ගන්න. දැන් රසම රස කට්ලට් එක ගැඹුරු තෙලේ බැදගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස බිත්තර කට්ලට්. Thank you. Have a nice day. Bye.